ලයිව් එකක් කරනවා කියන්නේ වෙනම කතාවක් කියලා ඔයාලා හැමෝම දන්නවා. මම ඊට ලයිව් කරේ නැහැ. ඉතින් ඔයාලා ඔක්කොම බලන් ඉතින් කරන්න යන වීඩියෝ එක මොකක් ගැනද කියලා. හරිද? කරන්න යන වීඩියෝ එක ඔයාලා මේ කරුවා මොකක් ගැනද හිතන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. හරිද? දැන් දාන්න එනවා. කරන්න යන්නේ මේ නිවාසේ ස්ලැබ් එක ගැන. ස්ලැබ් එක දානකොට ඇත්තටම කිව්වොත් සති දෙකක් විතර සති දෙකක් දාලා ඉවර වෙලා සති දෙකක් මේ වතුරෙන් තෙමලා තියන්න ඕනේ. එතකොට තමයි මේක හයි වෙනවයි කියන්නේ. එතකොට වටනවා එක්සියා ගැන ෂුගර් එකක් නෑ. නෑ එක්සියා ගැන ෂුගර් එකක් නෑ. මේ වතුර රස්නේ ඇරිද ලුණු වතුර වගේ. ඒවලට දෙක පෙන්න ඉඳලා තියෙන වැඩ නෑ. පොඩ්ඩක් ඉන්න අපි. යන කියන්නේ අර බලා ගන්න පොඩ්ඩක් මේ අවුට් ලුක් එක බලන්න නෑ. මේ අපේ ගෙදර නෙමෙයි. මේ තමයි බලන්න ලොකේෂන් ඔෆ් ද ප්ලේස් ඈ. අයි දෙවි ලෝකෙන් පැනලා යන වදිනවනේ නේද? මේ channel එකට පොඩි සබ්ස්ක්‍රයිබ් එකක් දෙන්න. දෙන්න ඔයාලා පෙන්නන්න හරිද? ඔයාලා පෙන්නන්න මට. ඒක පාඩි කරලා හරිද? ඉන්න පාඩි පෙළ. පාඩි පෙළ හදලා දින්නේ. පාඩි පෙළ හැදුවම් දාන මේක බොන කටයුතු ඉවර කරලා බොකට. පේනවනේ මේ තියෙන්නේ. හරිද? කටයුතු ඉවර කරලා නැහැ තාම. හරිද? හරිද? මෙතන තමයි අපේ සාරික හදන්න හිතන්නේ. අපේ සාරින් ගන්න හිතන්නේ. දැන් ඔයාලත් මේ වගේ ඉල්ලුමක් ගන්නවා නම් ඇත්තටම හිතන්න ඕන. සාරියට ලොකු ඉඩක් ඕන. හරිද? සාරියට ලොකු ඉඩක් ඕන කියන්නේ ඇත්තටම මේවට දාන්න මම මේවා ගැන වැඩි දන්නේ නැහැ. මේවා දැන් වැඩි දැනගන්න පුළුවන් වීඩියෝස් තියෙනවා. මේවට පොඩි අවබෝධයක් දෙන්න කියන්නේ. හරිද? පොඩ්ඩක් බලලා මේ ටික පොඩ්ඩක් පුළුවන්. හරිද? ඇස්සේ මේක තමයි අපේ සාලේ. මෙතන උඩ ඔව් මෙතනින් අපි හදන්න යන්නේ. මෙතන හදන්න යන්නේ අපි මෙතන වෙන් කරන්න යන්නේ. මෙතන බාත්රූම් එකක් හදලා. මෙතන බාත්රූම් එකක් හදලා. මෙතන බාත්රූම් එකක් හදලා කියන කාමර වෙන් කරනවා. හැබැයි පොඩි අවුලකට තියෙන්නේ. හරිද? පොඩි අවුලකට තියෙන්නේ. පොඩ්ඩක් පොඩ්ඩක් ඉන්නේ ඒකයි. හරිද? හැබැයි ඒව ගණන් ගන්න එපා. හරිද? දැන් දැක්කනේ ඇත්තටම මනරම් පරිසරයක් ඈ. ලස්සනයි සුදුයි ඈ. ඉතින් මට සතුටුයි ඈ. තරම් සුදුයි ඈ. අවදාස් කියලා ගියාම මට හත් පුළුවන් ඉන්නේ. ඊට පස්සේ මඩුව ඔයාලා අතරම ගියක් හදනවනම් තාම දන්නේ නැද්ද? කාලේ ඉඳලා තිබුණ ළඟ. හරි. එන සුදු